හයි කට්ටිය ගොඩ දවසකින් ඔන්න අද ඩිසයින් වැඩක් ගැනවත් CapCut ගැනවත් නෙමෙයි කතා කරන්නේ. අද කතා කරන්නේ AI පාවිච්චි කරලා කොහොමද ඔයාට පොඩි වෙබ්සයිට් එකක් හදාගන්න කියලා. මේක මේ මහා පතරංග විශාල වෙබ්සයිට් නෙමෙයි. ඔයාගේ පොඩි වැඩකට ඔයාට හදාගන්න පුළුවන් එකක්. මේක මම හදලා තියෙන්නේ මගේ අම්මට මොකටද එයා ක්ලාස් කරනවා ඒ වැඩ පොඩ්ඩක් තව පුෂ් කරලා ගන්න තියෙන උවමනාව නිසායි මේ වෙබ්සයිට් එක මට හදාන්න අදහස ආවේ. මෙතනදී ලයින් 1500ක් ඉවර වෙලා තියෙනවා මේ සම්පූර්ණ වෙබ්සයිට් එක හැදෙද්දි. ඒ 1500 මම ලිව්වේ නෑ. ඇත්ත කියන්න ඕනේ මම ලිව්වේ නෑ එකක්වත්. මම කරේ වෙනස්කම් තිබ්බුවා කරපු එක. මේ 1500 ලිව්වේ chatbot ලගේ උදව්වෙන්. පාවිච්චි කරපු chatbot ලා Claude එක පාවිච්චි කරා ඊළඟට Gemini එක පාවිච්චි කරා. ওই දෙක තමයි පාවිච්චි කරේ වෙන ChatGPT යනම්මන වෙන කිසි එකක් පාවිච්චි කරේ නෑ. Gemini එකෙන් Gemini එකට මගේ අදහස් කියලා තව අදහස modify කරගත්තා. ඊට පස්සේ ඒ අදහස prompt එකක් විදිහට ගත්තා ලස්සනට ලියවගෙන ඒක Claude එකට දීලා Claude එකෙන් තමයි මම code එක generate කරගත්තේ. පස්සේ මම idea එකක් පාවිච්චි කරලා මම මේ code එක මට ඕන විදිහට වෙනස් කරගත්තා. අපි යන් idea එකක් කියන්නේ මොකක්ද කියලාත් කියලා ඉන්නම්. ඒ කියන්නේ ඔයා කෝඩින් වගේ මොන හරි කරනවා නම් ඔයාට සෑහෙන පහසුවෙන් ඒ වැඩේ කරගන්න පාවිච්චි කරන්න පුළුවන් software එකක් වගේ කියලා හිතන්න. integrated development environment එක. උදාහරණ විදියට VS Code තියෙනවා, ඊළඟට Xcode, PyCharm, ඊළඟට ඔය ටික ඔක්කොම පැත්තකින් දාලා මම මෙතන පාවිච්චි කරේ Notepad++ කියන එක. ඒකේ මට මහා ලොකු දේවල් කරන්න නෑ. මට තියෙන්නේ තියෙන තැන වෙනස් කරන්න ඕන තැන් ටික සර්ච් කරලා හොයාගෙන ඒක ගිහින් වෙනස් කරන වැඩේ නේ. හින්දා මට ඒ ටික තිබ්බාම හොඳටම ඇති. Notepad++ එක හොඳටම ඇති. සෝරි වෙන්න ඕනේ මට ඒක කියනකොට දිව පැට දෙනවා. හරි අපි දැන් යන් ස්ක්‍රීන් එකට. මෙන්න මෙහෙම තමයි මේක පේන්න තියෙන්නේ. navigation bar එක මුලින්ම කියන්න ඕනේ ඔයාට අදහසක් නැත්තම් හදන්න පටන් ගන්න එපා. පට්ට charter පට්ට අවුල් යනවා වැඩි. මට පොඩි අත්දැකීම් ටිකක් තියෙනවා. මම ওই කෝඩින් වලින් එක එක වැඩ කරනවා ෆ්‍රී ටයිම් වල. ඊට අමතරව මම වෙබ්සයිට් හදනවා WordPress එකකින්. ඒ අත්දැකීමත් එක්ක මෙහෙම හදාගන්න එක මට සෑහෙන ලේසි. දැන් මේකට WordPress වල කිසිම සම්බන්ධයක් නැහැ. ඔක්කොම කස්ටම් කෝඩ් කරලා තියෙන්නේ. මම කෝඩ් එකත් ඔයාලට පෙන්නන්න. මෙතන උඩින්ම තියෙනවා navigation bar එක මෙන්න මේ විදිහට. එතන home, about, course, shop, enroll now. මේ බටන් ඔක්කොගෙම WhatsApp තියෙන ඒවාට WhatsApp, TikTok තියෙන ඒවාට TikTok ඒ ඔක්කොම ගානට හදලා තියෙන්නේ. එතකොට මේ navigation bar එක ඊළඟට මෙතන තියෙන්නේ hero section එක. hero section එකට මට කිසි උවමනාවක් තිබෙන්නේ නැහැ ෆොටෝ දාලා සුකුරුත්තම් කරන්න. මං ආස මිනිමලිස්ටික් විදියට වැඩේ ලස්සනට කරගෙන යන්න. එතකොට අනු ඇකඩමි ඒක තමයි අම්මා ක්ලාස් කරන තැන. ඒ කියන්නේ නම විදියට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ step by step frog design course. අපේ plan එකක් තියෙනවා කියලා මං කිව්වනේ. plan එකේ විදියට අපි course එක වගේ දෙන්නේ එක ගවුමක් measurement එක ගන්න තැන ඉඳලා finish කරන තැනට එනකන් සම්පූර්ණ ඉවර කරන එකක් තමයි එක course එකක් විදියට කරන්නේ. ඒක step by step one by one හැමදේම මුලින් ඉඳන් A to Z කියලා දෙනවා. ඒකයි මේ එහෙම දාලා තියෙන්නේ. මුලින් ඉඳන්ම පටන් ගන්න. මෙලෝ දෙයක් තේරුම් නැති වුණත් ඔයාලට පුළුවන් මුලින් ඉඳන් පටන් අරගෙන වැඩේට සෙට් වෙන්න. ඊළඟට enroll via WhatsApp. මෙතන මගේ වැරදිත් තියෙනවා මම ඒවත් කියන්නම්. ඔන්න දැන් about section එකට ආවා. about section එකේ මම අම්මා ගැන විස්තරයක් දාලා තියෙනවා මෙන්න මෙතන. එතන මේ කියලා තියෙන විදිහට අනු ටීචර් ඒක තමයි එයා පාවිච්චි කරන නම found and lead instruction. එයා තමයි වැඩේ පටන් ගත්තේ සහ එයා තමයි මෙතන උගන්වන්නේ. අවුරුදු දෙකකට එහා ටීචිං එක්ස්පීරියන්ස් තියෙනවා එයාට. ස්ටුඩන්ට්ස්ලා 100කට වඩා උගන්වලා තියෙනවා. සහ අවුරුදු 35කට වඩා එයා මහාන වැඩේ තමයි දැන් කරන්නේ. මටත් වඩා සෑහෙනවා ඒක. ඊළඟට මම එයාගේ ක්වොලිෆිකේෂන් ගැන ක්වොලිෆිකේෂන් කියන්නේ ඒ වගේ දෙයක් ගැන මෙන්ෂන් කරලා මෙතන දාලා තියෙනවා. higher diploma in dress making. එයාට higher diploma එකක් තියෙනවා ඒ ගැන. ඊට පස්සේ expert tailor කෙනෙක් අවුරුදු 35ක් එකම දිගට එකම වැඩේ කරනකොට ඒ වැඩේ expert කෙනෙක් වෙනවා කියලා අපිට තේරෙන්න ඕනේ. බලන්න මටයි දෙන්නට. ඒකයි මම ඒක ඇඩ් කරලා තියෙන්නේ. ඊළඟට ශ්‍රී ලංකන් entrepreneur කියලා මම දාලා තියෙනවා. ඒකටත් හේතුවක් තියෙනවා. අම්මගේ successful businesses දෙකක් run වෙනවා. ඒ වගේම මම පල්ලේ අදාලා තියෙනවා මේ site එකේම. ඒ දෙකේ ඇතුළත එයා වැඩ දීලා තියෙනවා කට්ටියට. ඒ කියන්නේ අපි මහාන තැන ඇතුලේ එතන එන messages balance කරන්න, ඊළඟට packaging වැඩවලට, මහාන වැඩවලට වෙනම අයන් කරන්න, ඊළඟට QC quality check කරන්න වෙනම එහෙම කට්ටිය ඉන්න කට්ටියකට job දීලා කරගෙන යන වැඩක් ඉඳලා තමයි මම ඒක දාලා තියෙන්නේ. ඊට පස්සේ එහා පැත්තේ මේ දේවල්ම තමයි තව ටිකක් වැඩියෙන් මෙන්ෂන් කරලා ටීචින් ස්ටයිල් එක ගැන මම දාලා තියෙනවා මෙහෙම. ඒ කියන්නේ මට දැන් තේරෙනවානේ අම්මා මොන විදිහටද මෙයා උගන්වන්නේ කියලා. ඒ උගන්වන විදිහ මට තේරෙන හින්දා මම ඒ අදහස Gemini එක බෙදා ගන්නවා. ඒ Gemini එක බෙදා ගත්තට පස්සේ Gemini කියනවා මට මේක මේ විදිහට ඇඩ් කරන්න හොඳයි කියලා. නැත්නම් මම තනියමම නෙමෙයි මේ ඔක්කොම කරේ. මම ඔයාලට කිව්වා chatbot ලගේ සහයෝගයෙන් මම ගත්තා.
ඊළඟට ටිප්ස් දාලා තියෙනවා මේක දැන් මේ ලෝඩ් වෙලා මේ ඉවර වෙලා වීඩියෝ එක තියෙන අපිට අප ප්ලේ කරේ හැකි ඔන්න විදියට මේ අම්මා TikTok එකේ මුලින් උගන්වපුවා තමයි මේ තියෙන්නේ මේ විදියට තමයි අපි වැඩේ පටන් ගත්තේ මෙතනින් කට්ටියටකින් බලන්න පුළුවන් එයාලට අම්මා කියන එක තේරෙනවද තේරෙනවා නම් ජොයින් වෙන්න පුළුවන් නැත්නම් දමල ගහලා යන්න පුළුවන් ඒක මාර පහසුවක් එතකොට එයාට කවදාවත් හිතෙන්නේ අපරාධ මගේ සල්ලි මට මෙයා කියන එක තේරෙන්නේ නැහැ නේ කියලා ඒක වළක්ව ගන්න තමයි මේ විදියට වීඩියෝස් 3ක් දාලා තියෙන්නේ සහ ඊළඟ තව වීඩියෝස් බලන්න ඕන නම් අපිට TikTok එකට යන්න මම මෙතන වෙනින්ම බටන් එකක් එම්බෙඩ් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මෙතනින් ගිහලා TikTok එකට යන්න. ඊළඟට course කියන section එක යටතේ මෙන් දාලා තියෙනවා අපේ course එක කොහොමද එක වීඩියෝ එකක ඒ කියන්නේ එක ඇඳුමකට මම මුලින් කිව්ව විදිහට එක ගවුමකට වැඩේ යන්නේ කොහොමද? පළවෙනියටම measurement ගන්න එක. අනිවාර්යෙන් අපි ඇඳුමක් මානවන measurement ගන්නවා. දෙවෙනියට අපි ඒක කපා ගන්නවා. තුන්වෙනියට අපි ඒක මහ ගන්න ඕනේ. හතරෙනි නිසා අවසාන විදියට අපි ඒක මහලා ඉවර කරගන්න ඕනේ. මේ මම ෆිනිෂින් කියලා දාලා තියෙන එකේ සමය හැම එකේම මම ඒක යටතේ පොඩි ඩිස්ක්‍රිප්ෂන් දාලා තියෙනවා මොනවද ඒකේ වෙන්නේ කියලා. ඔයාලට මේ අවසාන කරන එක ගැන අවසාන කරන එකේ මොනවද තියෙන්නේ කියලා අහුවොත් ඔය සිපර්සල් එන ඒවා බටන් ඊළඟට QC අර නූල් කපන කෑලි අනම් මනම් ඔය වගේ දේවල් තියෙනවා. වැඩක් ඉවර කරන විදියක් තියෙනවා ඇඳුමක. ඒ දේවල් තියෙනවා එතන. ඊළඟට දාලා තියෙනවා course එකට enroll වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ course එකට join වෙන්නේ කොහොමද කියලා. ඒකට මුලින්ම ඔයා කරන්න ඕනේ මම මේ පියවර 4 දාලා තියෙනවා. මුලින්ම WhatsApp එකෙන් අපිව contact කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට payment එක දාන්න ඕනේ. එයා දාලා වීඩියෝ එකට අවශ්‍ය ගාණ. ඒ අවශ්‍ය ගාණ දාන්න අපි බැංකුඩි විස්තර දෙන්න ඕනේ. අපේ අතට කෙනෙක් දෙන්නේ නැහැ නේ දුර එක්කෙනෙක් න. ඒ හින්දා මම මෙන්න මෙතන drop down විදියට මම දැක්කනේ drop down එකට මම බැංකු විස්තර ටික දාලා තියෙනවා. මේ තියෙන හොඳ example එක අපි කෝඩ් ලියව ගන්නකොට එයා හැම විස්තරේම දෙන්නේ. මෙතනත් මේ මම මේ සම්පූර්ණයෙන් මේවා මම ෆිල් කරපුවා නැත්තම් මේවා වෙන දේවල් තමයි තිබ්බේ. මේ තියෙන්නේ මම ෆිල් කරන්නේ නැතුව හිටපු එක හොඳයි ඒක තිබ්බ එක. ඔන්න ඔය විදිහට තමයි හම්බෙන්නේ. එතකොට ඔයාට දැනුමක් පොඩි හරි දැනුමක් තියෙනවනේ මේ දේවල් මාරු කරගන්න. මෙතන මේ JavaScript පාවිච්චි කරලා තමයි මෙන්න මේ copy button එක දාලා තියෙන්නේ. එතකොට ඔයාට මෙතනින් copy කරගෙන ඔයා payment කරන online payment කරනවා නම් ඒ තැන් වල paste කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඊළඟට මෙතන මේක අයින් කරගමු අපි. ඊළඟට ඔයාගේ email එක දෙන්න ඕනේ. අපේ drivers වල තමයි අපි videos දාලා තියෙන්නේ. ඔයා payment එක කරපුවාම ඔයා දෙන email එකට අපි අවසර දෙනවා ඒ videos බලන්න. එතකොට ඔයාලට පුළුවන් ගිහින් බලන්න. ඊට පස්සේ තියෙන ඉතින් ඔයාලට බලලා වැඩි ගානට දිගටම කරගෙන යන්න. ඊට පස්සේ ඔයාලට ප්‍රශ්න ටිකක් එන්න ඕනේ මේ course එක මට කොච්චර කල් බලන්න පුළුවන්ද? මේක කොහොමද මම ගන්නෙ? මට තව app මොනවා හරි phone එකට දාගන්න ඕනද? ඔයාගේ ප්‍රශ්න එනවනේ. අන්න ඒකට තමයි frequently asked question කියලා මෙතන QA section එකක් දාලා තියෙන්නේ. එතන මම ප්‍රශ්න පහක් දාලා තියෙනවා. කොච්චර කාල අපිට මේ වීඩියෝ එකක් බලන්න පුළුවන්ද? මම මුල්ලම ඉඳන් පටන් ගන්න එක්කනේ මට පුළුවන් ද මේකට join වෙන්න? මට මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් විසඳගන්නේ කොහොමද? payment එකක් කරාට පස්සේ අපිට course එක හම්බෙන්නේ කොහොමද? නැත්තම් මොනවා හරි අලුත් මොනවා හරි app ඕනේද මේ වීඩියෝස් බලන්න කියලා ඔය වගේ නිකන් මට හිතුණ විදියට තිබ්බ ප්‍රශ්න ටිකක් මම මේකට දීලා ලස්සන තමයි මෙතන හදවගත්තා. දැන් තියෙන මේ ප්‍රශ්න ටික මෙන්න මෙහෙමයි උත්තර ටික තියෙන්නේ. ප්‍රශ්නේ උඩට ගිහින් ක්ලික් කරන්න තියෙන්නේ. අන්න උත්තරේ ගානට එනවා. I am total beginner, can I join? Absolutely yes. අනිවාර්යෙන් පුළුවන්. ඒ විදියට මේ හැම එකකටම දාලා තියෙනවා. ඒකට අදාළ උත්තරෙත් එතන. මේ ප්‍රශ්න වලටත් අමතරව වෙන ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් අපේ WhatsApp එක contact කරගන්න මෙන්න මෙතන ask now කියන බටන් එක ක්ලික් කරලා. ඉගෙන ගන්න ලෑස්ති නම් ඔයාලට මෙතනින් WhatsApp එකට ගිහිල්ලා කලින් පියවර ටිකෙන් අපේ වැඩේට join වෙන්න පුළුවන්. ඊළඟට මම මෙතන දාලා තියෙන අපේ පම්පෝරියක් ගැන. ඒ කියන්නේ අපේ successful business දෙකක් තියෙනවා කියලා මම කිව්වා. ඒ දෙක ගැන තමයි මෙතන දාලා තියෙන්නේ. පළවෙනි එක big size. ඒ කියන්නේ clothing store එක. කියන්නේ මම මේ දැන් ඉන්නේ big size එකේ. මේ තියෙන්නේ මගේ area එක. but මෙතනින් එහා පැත්තේ මේ පැත්තේ තියෙන්නේ ready. ඒ ටික අපේ පොඩි විශේෂයක් තියෙනවා. අපි මහන්නේ 3XL වල ඉඳන් 12XL වෙනකම් වගේ big size ready. ඒ කියන්නේ plus size ready මහන වගේ. අන්න ඒ ටික ඒවා තමයි මෙතන තියෙන විශේෂය. මෙතන address දාලා තියෙනවා, open time දාලා තියෙනවා. ඊළඟට අනු ෆැෂන් ඒ තමයි අපි රෙදි මහාන තැන කියන්නේ අර පොඩි ගාමන්ට් එක වගේ තැන තමයි ඒක ගැන විස්තරයක් මෙතන දාලා තියෙනවා ඇඩ්‍රස් දාලා තියෙනවා ඒකෙත් on time close time මේ ටික දාලා තියෙනවා ওই ටික තමයි මේන්ලි ඒ කියන්නේ මීට අමතරව දෙයක් අපිට දෙන්න කිසි උවමනාවක් තියෙන්නේ නැහැ නේ අපිට ඔයාලට course එක ගන්නත් අපේ WhatsApp එක තියෙන ප්‍රශ්න තියෙනවා නම් ඒව අහන්නත් WhatsApp එක තියෙනවා ඊට පස්සේ තියෙන හැම එකටම WhatsApp button එක මම හැමතැනම දාලා තියෙනවා හොයන්න අමාරු නම් navigation bar එකේ කියලා වලට WhatsApp button එක දාලා තියෙන්නේ ඊට අමතරව සයිට් එකේ යන හැමතැනම මෙන්න මෙතන මේ තියෙන දකුණේ පල්ලා ඒත් WhatsApp button එක දාලා තියෙනවා මේ ඔක්කොම දැන් මේ පේන විදිය මේකේ මොබයිල් view එක බැලුවොත් අපි මෙතනින්
ඉන්ස්පෙක්ට් ගියොත් මේ තියෙන මොබයිල් view එක. අපි උඩටම ගියොත් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හැම්බර්ගර්ස් වලට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා අපිට යන්න පුළුවන් කෝස්. ඔන්න ඔය විදිහට තමයි මොබයිල් views පේන්නේ. මේ මෙතන තියෙන WhatsApp button එක. payment details අපිට view bank detail බලපුවාම එතනත් මේ ටික මේ විදිහටම පේනවා. ප්‍රශ්නයක් නැහැ. ඔය විදිහට තමයි ප්‍රශ්න ටිකත් මෙතන තියෙනවා. ප්‍රශ්න උඩත් ක්ලික් කරපුවාම ඒවත් ඒ විදිහට එනවා. මෙතන ආපහු ඉරිදුනෝ බලා ඔයාලට වෙන තැනකට යන්න ඕන නම් අපේ කෝස් එක ගැන දැනගන්න ඕන නම් එහෙම යන්න පුළුවන්. ඊළඟට හෝම් එක කියන්නේ හීරෝ සෙක්ෂන් එකට යන්න ඕන නම් එතන හීරෝ සෙක්ෂන් එකට යන්න ඕන නම් එතන ඒ විදිහට ඔක්කොම දාලා තියෙන්නේ. මට හිතෙනවා මීට වඩා නම් මට කියන්න දෙයක් නැහැ. ඔයාලට මේ වගේ සයිට්ස් හදා ගන්න ඕන නම් අවසාන වශයෙන් මට කියන්න තියෙන මට මැසේජ් එකක් දාන්න මෙන්න ඔන්න නම්බර් එක වැටෙනවා. අපට පුළුවන් ඒකට මැසේජ් එකක් දාලා මාත් එක්ක කතා කරගෙන මේ වැඩ ටික කරන්න. ඔන්න ඔය විදිහට තමයි අපේ වැඩ වෙන්නේ. අපේ රෙදිත් යවනවා අපි ලංකාවේ හැම තැනකටම ඩිලිවරි කරනවා. එතකොට ඒ වැඩ වෙන විදිහ ඒ process එක කොහොමද වීඩියෝස් අප්ලෝඩ් කරන්නේ, කොහොමද content හදන්නේ, කොහොමද හොඳ ඩිලිවරි එකක් අපි සෙට් කරගන්නේ, ඔය වගේ ඔයාගේ පොඩි බිස්නස් එකක් ස්කේල් අප් කරගන්න ඕන දැනුම මං ගාව තියෙනවා. ඔයාලට පුළුවන් මාව කන්ටැක්ට් කරගෙන ඔයාලගේ වැඩේ කරගන්න උපදෙස් ගන්න කන්සල්ටේෂන් අනම්මනම්. මොකද මට දැන් අත්දැකීම තියෙනවා ඔයාලට මට පෙන්වන්න දෙයක් තියෙනවා. මේ වැඩේ සම්පූර්ණ ඔක්කොම මම තමයි කරගෙන යන්නේ. අම්මා කරන්නේ හොඳට මහන එක. ඒ කියන්නේ හොඳ ප්‍රොඩක්ට් එකක් අම්මා ගාව තියෙනවා. ඒක ස්කේල් අප් කරපු එක තමයි මම කරේ. ඔයාලා ගාවත් හොඳ ප්‍රොඩක්ට් එකක් තියෙනවා නම්, හොඳ සර්විස් එකක් තියෙනවා නම් ඒක ස්කේල් අප් කරගන්න උදව් ගන්න පුළුවන් මට කියලා. මට හිතෙනවා ඇති කියලා කතා කරා. ඔය ටික තමයි තියෙන්නේ. මේ වගේ සයිට් එකක් හදා ගන්න ඕන නම් මම දැන් කියලා දුන්නා. පාවිච්චි කරන්න ඕන දේවල් කියලා දුන්නා. ඔයාට අදහසක් තියෙන්න ඕනේ. මොන දේ පුතේ පාවිච්චි කරත් ඔයාට හොඳ අදහසක් නැතුව වැඩේ කරන්න බෑ. හරිනේ. පස්සේ දවසක මම කියලා දෙන්නම් කොහොමද මේක හොස්ටින් එකක් හරි ඩොමේන් එකක් හරි අරගෙන මේක ඔන්ලයින් පුෂ් අප් කරන්න කියලා. මේක තාම ලෝකල් හොස්ට් එකෙන් තියෙන්නේ. මට විතරක් බල බල හිටියේ ඒක. මේක ඊළඟට ඔන්ලයින් එකට දාන්න ඕනේ හොස්ටින් සර්විස් එකක් හරි ඩොමේන් එකක් හරි අරගෙන ඒ දේවල් සමහර ඒවා ෆ්‍රී කරගන්නත් පුළුවන්, සමහර ඒවා ගෙවලා කරගන්නත් පුළුවන්. ඒ දේවල් ගැන මම ඉස්සරහට කතා කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාගෙන තියාගන්න. ඔයාගේ පොඩි බිස්නස් කරන යාළුවෙක් ඉන්නවා නම් එයාට ෂෙයා කරන්න. එයාත් හදාගන්න සයිට් එක දියුණු වෙන මිනිස්සුන්ට උදව් කරන්න. මට ඒක හිතුණ හින්දා තමයි මම හිතුවේ මෙහෙම දේවල් කරන්න පුළුවන්. AI වලින් ගන්න පුළුවන් උදව් තියෙනවා අපිට ඕන තරම් අපේ බිස්නස් ස්කේල් අප් කරගන්න. මමත් හැදුවා. මම හැදුවා කියන්නේ ඔයාලට කොහොමවත් හදාගන්න පුළුවන්. මම හදන process එකක් කිව්වා. එහෙනම් යන්න දැම්ම ගිහින් වැඩේ පටන් ගන්න. එහෙනම් thank you. bye.